හෙලෝ යාළුවනේ හැමෝම හොඳින් කියලා හිතනවා මාත් හොඳින් ඉන්නවා. ඔන්න මෙදා පාරත් බුක් එකක පටන් ගත්තා. ඉතින් මමත් ආවා මේ ගැන ඔයාලට වීඩියෝ එකක් කරන්න. ඔයාලත් අනිවාර්යෙන්ම එන්න පොත් කියන කට්ටිය විතරක් නෙමෙයි අනිත් කට්ටියටත් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඔයාලත් අනිවාර්යෙන්ම එන්න. ටිකට් එක වෙන්නේ රුපියල් 20යි. ඔයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාගේ යුනිවර්සිටි ID එක පෙන්නලා ෆ්‍රී ඇතුල් වෙන්න පුළුවන්. මේ මැප් එක ටිකට් එක ගන්න තැනින්ම ගන්න පුළුවන්. ඒක ගොඩක් උදව් වෙයි හෝල්ස් හොයාගන්න. ඉතින් ඒ හෝල් එකකින්ම අපි වැඩ පටන් ගමු නේද? මේ පොත් ටික තිබ්බේ ඒ හෝල් එකේ එක්තරා ස්ටෝල් එකක. මේකේ ගොඩක්ම තිබ්බේ මෙඩිසින් වලට සම්බන්ධ පොත්. මේ ස්ටෝල් එකේ නම නම් මතක නැහැ. සෝරි. හැබැයි ඒ හෝල් එකට ගියොත් ලීසින් හොයාගන්න පුළුවන්. රේනෝවා ඉන්දියා ප්‍රයිවට් ලිමිටඩ්. මේකේ හම්බුණා මෙන්න මේ පොත. ලෝක ප්‍රසිද්ධ පොතක් වන The Psychology of Money. පොතේ ගාණ නම් දාලා තියෙන්නේ 2400ක්. ඩිස්කවුන්ට්ත් එක්ක තව අඩු කරලා ගන්න පුළුවන් වෙයි. ඔන්න කැමති කට්ටියට ගිහිල්ලා ගන්න පුළුවන්. මෙන්න මේ පොතත් ගොඩක් වටිනවා. ගාණ නම් දාලා තියෙන්නේ 4915ක්. ඩිස්කවුන්ට්ත් එක්ක අඩු කරලා ගන්න පුළුවන් වෙයි. ශ්‍රී ලංකන් ක්‍රිකට් ගැන ලියවිච්ච පොත. டிஸ்கவுண்ட் போட்டு புத்தகங்கள் கொடுக்கப்படுகின்றது. தமிழிலும் ஆங்கிலம் சிங்களம் மொழிகளில் மிக பெருமதியான புத்தகங்களை கொள்வனவு செய்யலாம். அதே நேரம் பாடசாலை மாணவர்களுக்கு உயர்தரம் வரைக்குமான எல்லா புத்தகங்களையும் மலிவு விலையில் பெற்றுக்கொள்ள முடியுமாக இருக்கின்றது. எனவே நீங்கள் அனைவரும் இங்கு வருகை தந்து பயன்பெற்றுமாறு பணிவாக. එහෙනම් බී හෝල් එකකට යමු නේද? මේ තියෙන්නේ K-Books ස්ටෝල් එක. මෙතනදී එක්කෙනෙක්ව මෙන්ෂන් කරන්න ඕනේ. ඒ තමයි අපේ ඉසුරු අයියා. එයා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට K-Books එකේ වැඩ කරා. ගොඩක් කවර් පේජ් එහෙම ඩිසයින් කරලා තිබ්බා. මෙන්න මේ පොත මං ගාව තියෙනවා. මේක ඇවිල්ලා මක්සිම් ගෝකිගේ ජීවිත කතාව ගැන කියවන පොතක්. ඔයාලට කැමති නම් ගිහිල්ලා ගන්න පුළුවන්. මේක ඇවිල්ලා පොත් සීරීස් එකක්. සම්පූර්ණ පොත් තුنين දෙවෙනි පොත තමයි මේක. අයිබෝවන් ඔයගොල්ලෝ හැමෝම එකතුලා ඉන්න ඔලෙස් බෑන්ක් කුටියක් එක්ක අපි BMICH එකේ කුටි නම්බර් 132 ඉඳන් 139 වෙනකම් මේ හෝල් එකේ තමයි අපි ඉන්නේ. අද අපි විශේෂයෙන් ජාත්‍යන්තර මේ ලෝක ළමා දිනය වෙනුවෙන් ලොකු වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒකට ඔයාලා කැමතිම අපේ ප්‍රොඩක්ට් ඕනෑම ප්‍රොඩක්ට් එකක් ගත්තොත් අනිවාර්යයෙන්ම ලැප්ටොප් එකක් දිනා ගැනීම අවස්ථාවක් වගේම ටැබ් එකක් දිනා ගැනීම අවස්ථාවක් තියෙනවා. මේ අනික අවස්ථාවට ඔයගොල්ලෝ හැමෝම සම්බන්ධ වෙන්න. ඒ වගේම අපි මේ 3 වසරේ ඉඳන් උසස් පෙළ වෙනකන් හැම ප්‍රශ්න පත්‍රයක්ම අපිට ගාව තියෙනවා. ආදර්ශ ප්‍රශ්න පත්‍ර, ඒ වගේම පළාත් ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රත් මේ අපේ විකුටින් ලබා ගන්න පුළුවන්. ඉතින් 120ක ඩිස්කවුන්ට් එකකටත් ගන්න පුළුවන් වගේම හැම ග්‍රේඩ් එකකටම අපි දෙනවා වටිනා ෂෝට් නෝට් එකක්. ඉතින් මේ හැම දෙයක්ම ලබා ගන්න උගන්න පුළුවන් නොලෙජ් බැංක් එකට આવොත් තමයි. ඉතින් අපි ආරාධනා කරනවා ටැබ් එකක් ඒ වගේම ලැප් එකක් හැම අවස්ථාවකම දිනා ගන්න අපේ නොලෙජ් බැංක් කුටියට පැමිණෙන්න. සිරිමාව බණ්ඩාරනායක ෆයිල් ස්ටේෂන් එක කුටි නම්බර් 132 බී හෝල් එකේ ඉන්න. ඒ බී හෝල් එකේ ඩිස්කවුන්ට් තිබ්බා 15% වගේ. ගොඩක්ම තිබ්බේ 20%. අපි එනම් වීඩියෝ එකේ ඉස්සරහට යමු. ටිකිරි පබ්ලිෂර්ස් පොඩි ළමයින්ට හරියන පොත්. මේ කුටියේ තිබ්බේ ඩී හෝල් එකේ. මෙන්න මේක උදව් වෙනවා හෝල්ස් හොයාගන්න. අපි දැන් ඉන්නේ එන් හෝල් එකේ. මෙතන නවකතා පොත් සඳහා 40% ඩිස්කවුන්ට්. තව ඉංග්‍රීසි නොවෙල්ස් වලට 50%යි. තවත් අමතර දේවල් වලට 50%යි. නිශාන්ත ප්‍රකාශන MD ගුණසේන එකේ ශබ්දකෝෂ සඳහා 50% ඩිස්කවුන්ට්. ආනයනික පොත් සඳහා 50% ඩිස්කවුන්ට්. මේ කුටියේ 10% 20 වගේ ඩිස්කවුන්ට් තියෙනවා. ලෝක ළමා දිනය වෙනුවෙන් ප්‍රෝමෙට් එකකින් ෆ්‍රී පෑනක් දුන්නා. හරි ඉතින් මං පොඩි එකෙක් නෙමෙයි තමයි. මතක සටහනක් වෙන්න ගත්තේ හරිද? මෙන්න ඒ පෑන. අවුවත් එක්ක ඉඳලා පට්ට වතුර තිබහත් තිබ්බේ. මෙයාලා තමයි වතුර දුන්නේ. බෝතලයක් නෑ කියද්දිත් බෝතලයක් හොයලා දීලා වතුර ටිකක් අරන් දුන්නා. thank you purity. thank you සහෝදරයා.
තියෙනවා රිෆ්ලෙක්ටඩ් ටෙලස්කෝප්. ඒකට ඒෂියන් බ්‍රෑන්ඩ් එක සහ ඩවල් කලෙක්ෂන් බ්‍රෑන්ඩ් එක තියෙනවා. ඊට පස්සේ මෙතනින් ගත්තා පස්සේ ටෙලස්කෝප් එකකින් ඉමේජ් ගන්න යනවා. ඒක බලන්න ඕනේ. ඒ බ්‍රෑන්ඩ් එක බලන්න ඕනේ. ඊට පස්සේ මේ ටෙලස්කෝප් එක රිෆ්ලෙක්ට් එකක් ෆ්ලැට් එකක් කියලා බලන්න. ටෙලස්කෝප් එකක් ගත්තී අනිවාර්යෙන්ම ඒක බලන්න ඕනේ. කල්පිතමත් වෙනවා ටෙලස්කෝප් එකේ තියෙන ඇපර්චර් එක. ලයිට් එක කොච්චරද කියලා පොඩ්ඩක් ඩයමීටර් එක විශාල වෙන ප්‍රමාණයට ඔයගොල්ලන්ට මේකේ ෂාප්නස් එක ගන්න පුළුවන්. ඒක ෆෝකල් එක වෙනසක් කියලා අපිට ලාංගලා පේස් මානේ ඊට පස්සේ අයි මේ ටෙලස්කෝප් එක ෆුල් සෙට් එකේ වෙන්නේ. ඊට මේ බ්‍රෑන්ඩ් ටෙලස්කෝප් ටෙලස්කෝප් විතර තියෙනවා. මේ ටෙලස්කෝප් එක ගත්තී සාමාන්‍ය ඩීප් ස්කයි ලෙවල් එකට නම් දාන්න පුළුවන්. මේ ටෙලස්කෝප් නම් සාමාන්‍ය පොඩි ළමයින්ට ඊට පස්සේ තාකා විද්‍යාවට ආස කරන කිසි කෙනෙක් වගේ මේ ටෙලස්කෝප් යූස් කරන්න පුළුවන්. නැත්නම් ස්කලේ තාකා විද්‍යාවට අර ගණන් වැඩි වෙන්නේ අර ඇඩ්වාන්ස් නේ ෆීචර්ස් මොනවද තියෙන්නේ? ඒක 114ක් තියෙන ඩයමීටර් එක ෆෝකල් ලෙන්ත් එක 900යි. ඒක ෆෝම් අවුට් එකක් තියෙනවා. මෙතන අපේ අක්සිකාත් ඒ පොත් තියෙනවා. කියන්නේ පොදුවේ හැමෝටම කියවන්න ඒවා නැත්නම් ඇඩ්වාන්ස් ඒවා තියෙනවා. නෑ සාමාන්‍ය මේ අපේ තියෙන සයන්ස් ෆික්ෂන් නේ විද්‍යා ප්‍රබන්ධ තියෙන්නේ. ඒතකොට විද්‍යා ප්‍රබන්ධ වලට ආස කරන ඕන කෙනෙක්ට මේ පොත් කියවන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට චූටි කෙනෙක්ද ලොකු කෙනෙක්ද කියලා නැහැ. ඕන කෙනෙක්ට විද්‍යා ප්‍රබන්ධ වලට ආස කරන කෙනෙක්ට කියවන්න පුළුවන්. ඊට පස්සේ තාරකා විද්‍යාව ඉගෙන ගන්න කට්ටියට මෙතන තියෙනවා වෙනම තාරකා විද්‍යාව ගැන ලියවිච්ච පොත්. ඕනම කෙනෙක්ට කියන්නේ. ඕනම කෙනෙක්ට කියවන්න පුළුවන්. පොඩ්ඩක් කැරකුණාම මඤ්ඤන් යනවා තැන් හොයන්න. අනිවාර්යෙන් මැප් එකක් ඕනි වගේ. Thank you ළමයි. ඕ දෙනවා. මොනවද කරන්න කියලා? ඒකේ තියෙන ටිප්ස් දෙන්න පාට ගන්න පුළුවන් යනවා. අතනත් මේකත් එතන ආශ්‍රයෙන් ඉන්නේ. වන්නන්න කොහමද දැන් මෙතෙන්ට ආවොත් පුංචි පුතෙක් පොතක් ලියලා තියෙනවා. එයාගේ පොත තමයි මෙතන ඉලි දක්වන්නේ. පොතේ නම මැජික් ඔයිල්. ඉතින් එලවස් කරන දෙයක් ඉන්නවා. එයාට ගොඩක් පොත් ඕනේනේ. ඒ හින්දා ඉතින් ගොඩක් අඩුවට පොත් ගන්න ලැබුණා. පොත් කියවනවද ඔය? ඔව් ගොඩක් ෂෝලොක් හෝම්ස් පොත් තමයි ගොඩක්ම කියවන්නේ. අපි දුල්. නවකතා. මේ දුවල ඔක්කොම කියවනවා. ඉතින් යාලට ඔය ගොඩක් පොත් ගන්න පුළුවන් නේ. ගොඩක් අඩුවට ගන්න පුළුවන්. ඩිස්කවුන්ට් තියෙනවනේ. ඔව්. ඩිස්කවුන්ට් ගොඩක් තියෙනවා. ඒ හින්දා ඉතින් අඩුපොර ගන්න පුළුවන් නිසා අඩු වියදමට ආවෙති. Thank you. Okay. රීඩින් මේක the perfect man කියලා කියනවනේ. කියන්නේ කියවීම තමයි ඇත්තටම අර ඒකෙන් ගොඩක් දුරස් වෙලා දැන් අවශ්‍ය ගොඩාක් කරන්නේ ෆෝන් එකට එපැයි කියලා නේ තියෙන්නේ. නමුත් අර කියවීම කියන එක ළමා පරපුරටත් ඒක පුරුදු කරන්න ඕනේ. ඒ නිසා මේ දුවත් එයාට අවශ්‍ය පොත් ගන්න කියලා තමයි ආවේ. එයාට ගන්නයි මටත් පොත් ගත්තා. කියවන්න මේ. සාමාන්‍ය දැන් දැනට පොත් කීයක් විතර කියවලා තියෙනවද? කියනවා මං ගෙදර සාමාන්‍ය පුස්තකාලයක් වගේ හදලා තියෙනවා. පොඩි කාලේ ඉඳන්ම කියවීම තිබුණා. ඉතින් මේ හැම වෙලේම මොකක් හරි අලුත් පොතක් අරන් කියවනවා. ඒක පුරුද්දක්. ඔයා කියවපු පොත් වලින් මොකද්ද හොඳම? මාටි වික්‍රමසිංහ මහත්තයාගේ යුක්ති මේ කියන්නේ ඒ පොත හොඳයි. වික්‍රමසිංහ මහත්තයාගේ පොත්වල තියෙනවා ගොඩක් දේවල්. දැන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම මේ සමහර පොත් තියෙනවා ඒකේ මේ හැම ශේෂ්ත්‍රයක්ම වගේ ආවරණය වෙනවනේ. දැන් අපි ඒක දේශපාලන සමාජ ඒ කාලේ තිබුණ දැන් අනුරාධපුර යුගය ඒ වගේ සාපර සුන්සිරි විජේවර්ධනගේ ඒකයා ගිය චාරිකාවල තියෙන පොත් ඒවා ගොඩක් මේ දැනුම කියන දේවල් ඇත්තට.
තැන්ක් යූ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න ඕන කියලා හිතුවා. ඔයාලත් අනිවාර්යෙන්ම එන්න ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න. ඔක්තෝබර් 6 වෙනිදා වෙනකම් විතරයි තියෙන්නේ. එහෙනම් බයි.